පාටකුරුළු කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක ගැන පුංචි හැඳින්වීමක් ඔයාලා හැමෝටම කරලා ඉන්නම්. මේ channel එක හරහා වෙන්නේ කතාවක තෝරාගත්තු කතාංග කිහිපයක ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් ගැන මම අනුමාන වශයෙන් ඕගොල්ලන්ට අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් මේක හුදෙක් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්, ඒ වගේම අනුමාන කිරීමක්. හරි. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙවින් දැන් ඩ්‍රයිවිං ජොබ් එක කරන තැනකට ගිහින් ඉන්නේ. හැබැයි එතන ඉන්නේ කෙවින්ගේ තාත්තගේ යාළුවෙක්. අන්න ඒ දේ ගැන තමයි අද කතා කරන්නේ. හැබැයි මේ දේ කෙවින් වගේම ඒ ලොක්කා දැනගන්නේ කෙවින්ගේ තාත්තට මේ අය මූණට මූණ මුණ ගැහිච්ච වෙලාවකදී. ඉතින් කෙවින්ට දැන් අලුත් රස්සාව එපා වෙලා තියෙන්නේ. හැබැයි ජීවත් වෙන්න සල්ලි ඕනේනේ. ඒ නිසා ලොක්කා කියන ඕනම දෙයක් ඉවසනවා. හැබැයි ඉස්සරහට මේ හැමදේම වෙනස් වෙනවා. ඒකට හේතුව මෙන්න මේ වගේ දෙයක්. කෙවින්ගේ තාත්තට මේ ලොක්කා එක්ක කෙවින් ඉන්නව අතටම අහු වෙනවා. ඒකත් රියදුරු ඔසුනේ ඉඳද්දි. ඉතින් මේ ලොක්කා කෙවින්ගේ තාත්තගේ යාළුවෙක්. ඉතින් මේ කෙවින්ගේ තාත්තගේ සල්ලි තමයි ඒ කෙනාගේ බිස්නස් එකේ තියෙන්නේ. ඉදිරියට මේ මිනිස්සයා, ඒ කියන්නේ මෙන්න මේ බොස් කෙවින්ගෙන් සමාව ගන්න අපිට දැක ගන්න පුළුවන් වේවි.